2024 වසරේ ඇමරිකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 3200ක්. හැබැයි ආනයන වියදම ඩොලර් බිලියන 4100ක්. ඒ නිසා ලෝකයේ විශාලතම වෙළඳ පරතරය වෙන ඩොලර් බිලියන 900ක වෙළඳ පරතරයක් නැත්නම් අවාසිසහගත වෙළඳ පරතරයක් ඇමරිකාවට තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි අපිට බදු අය කරන. අපිට වැඩියෙන් බදු ගාලා ඇමරිකානු භාණ්ඩවලට වෙළඳපොළ අහුරන රටවලට ඒ සමාන බද්දක් අපේ රටෙන් අය කරලා දේශීය කර්මාන්ත රැකගන්න කටයුතු කරනවා කියන එක. මේ බද්ද එකට එක කිරීමේ බද්දක් නැත්නම් ටිට් ෆොර් ටැට් ටැරිෆ් කියලයි ලෝක ජනමාධ්‍ය හැදින්නුවේ. තමන්ගේ මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනාධිපති වුණු වහම තමන්ගේ අසල්වැසියන් වෙන මෙක්සිකෝව සහ කැනඩාවටත් ඒ වගේම චීනයටත් විශාල ආනයන බදු පනවන්න කටයුතු කරා. ඒ වගේම ජනාධිපතිවරයා තමන්ගේ පොරොන්දුව තමන්ගේ මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් 2025 අප්‍රේල් 2 වෙනිදා තමන් ගනුදෙනු කරන සෑම රටකටම ආනයන බදු ප්‍රතිශතයක් නම් කරලා තියෙනවා. ඒ අනුව ලංකාවට නියම කරලා තියෙන බදු ප්‍රතිශතය 44%ක්. මේක ලෝකයේ ඉහළම බදු ප්‍රතිශත 6 අතර තිබෙනවා. අපිට වඩා වැඩියෙන් බදු ආනයන බදු ගෙවන්න වෙලා තියෙන රටවල් වෙන්නේ ලාओसය, කාම්බෝජය, වියට්නාමය, මැඩගස්කරය සහ ලෙසාතෝ කියන රාජ්‍යයන් පමණමයි. ඇයි ලංකාවට මෙතරම් දැවැන්ත ආනයන බදු ප්‍රතිශතයක් අය කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් පෙළඹුණේ කියන එක හැමෝම අහන ප්‍රශ්නයක්. මේ සෑම රටකටම ආනයන බදු ප්‍රතිශතය තීරණය කරලා තියෙන්නේ පොදු සූත්‍රයක් භාවිතා කරලා. මේ සූත්‍රය අනුව වෙළඳ පරතරය අපනයන ආදායම නැත්නම් ඇමරිකාව පැත්තෙන් ආනයන වියදමේ ප්‍රතිශතයක් විදියට අරන් ඒකට 50%ක වට්ටමක් දීලා තමයි බදු ප්‍රතිශතය හදාගෙන තියෙන්නේ. මේක තේරුම් ගන්න අපි ශ්‍රී ලංකාව සම්බන්ධ ඉලක්කම් වලට මොහොතකට හැරෙමු. ලංකාව 2024 දී ඩොලර් මිලියන 3000ක් වටිනා භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරත් ඇමරිකාවේ මිලදී අරන් තියෙන්නේ ඩොලර් මිලියන 368ක් වටිනා භාණ්ඩ විතරයි. ඒ අනුව ලංකාව සමග කරන ජාත්‍යන්තර වෙළඳාමේ ඇමරිකාවට ඩොලර් මිලියන 2632ක අවාසි සාගත වෙළඳ පරතරයක් තිබෙනවා. දැන් මේ වෙළඳ පරතර වෙන 2632 අපනයන ආදායම වෙන 30% ලෙස බැලුවොත් ඒක 87.87. එහෙනම් අපි ඒක තනි ඉලක්කමට ගේනවා නැත්නම් ප්‍රතිශත ඉවත් කරලා ගන්නවා 88යි. ඒකට 50%ක දැන් වට්ටම සෑම රටකටම ලබා දුන්නා. එහෙනම් 88යි නම් වෙළඳ පරතරය 44යි බද්ධාය කරන්නේ. මේ සූත්‍රය තමයි ලෝකේ සෑම රටකටම පහේ භාවිතා කරලා තිබෙන්නේ. හැබැයි ඊට අමතරව ආර්ථිකමය කාරණා මත යම් යම් රටවලටත් යම් යම් භාණ්ඩවලටත් සුවිශේෂී බදු හඳුන්වා දී තිබෙනවා. ඇමරිකාවට කිව්සුමක් ගියාම ලංකාවට නියුමෝනියාව හැදෙනවායි කියලා ප්‍රකට කියවනක් තිබෙනවා. එහෙමනම් මේ ඇමරිකාව විසින් පනවන ලද මේ දැවැන්ත ආනයන බද්ද ලංකාවට අතිශයින්ම දරුණු විනාශකාරී ප්‍රතිවිපාක ලබා දෙන්න නියමිතයි. ඒකට හේතු වෙන්නේ ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 25%ක්ම උපයගන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කිරීමෙන්. අපේ ප්‍රධාන භාණ්ඩ ගැනුම්කරුවා ඇමරිකාව. දැන් උදාහරණ විදිහට ගත්තොත් ඉන්දියාවේ ඇමරිකාවට කරන අපනයන සමස්ත අපනයන වලින් 15%ක් පමණයි. බංගලදේශයේදී ඒක 10%යි. හැබැයි අපේ 25%ක් වගේ දැවැන්ත අගයක් ගන්න නිසා අපේ රටට මේකෙන් ඇති කරන බලපෑම වැඩි. විශේෂයෙන්ම බලපාන්නේ ඇඟලුම් කර්මාන්තයට. මොකද අපේ ලංකාවේ සමස්ත ඇඟලුම් අපනයනෙන් 42%ක් වැනි දැවැන්ත අගයක් යන්නේ ඇමරිකාවට. ලංකාව ඇමරිකාවට යවන ප්‍රධානම භාණ්ඩයන් වන්නේ ඇඟලුම් වලට අමතරව තේ, පොල් සහ කුරුඳු. දැන් මේ භාණ්ඩ මත 144ක ආනයන බද්දක් පැනවෙනවා කියන්නේ ඇමරිකානු වෙළඳපොලේදී ශ්‍රී ලංකාවෙන් යන භාණ්ඩ අමතර 144කින් මිල වැඩි වෙනවා. හැබැයි මේ භාණ්ඩ එකක්වත් මිනිසුන්ට අත්හරින්න බැරි ආදේශක නැති භාණ්ඩ නෙවෙයි. ඒතර ඇමරිකානු පාරිභෝගිකයා ලංකාවේ භාණ්ඩ මිල ඉහළ ගියාම ඒ භාණ්ඩම ඇමරිකානු වෙළඳපොළට එවන වෙනත් රටවල භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒතර අපිට මේ දැවැන්ත ඇමරිකානු
වෙළඳපොළ අහිමි වීමේ අවදානමක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙළඳපොළ අහිමි වීමත් එක්ක එක පැත්තකින් අපිට අපනයන ආදායම නැති වෙලා අපනයන ආදායම බරපතල ලෙස අඩු වෙලා අපේ තියෙන ඩොලර් අර්බුදේ නැත්තම් විදේශ විනිමය අර්බුදේ තවදුරටත් උග්‍ර වෙනවා. අර తాවකාලිකව ඇතිවෙච්ච සහරාන්ගේ ප්‍රහාරය සහ කොවිඩ් නිසා අපි 2022 ආර්ථික අර්බුදයකට ගියා නම් අපනයන ආදායමෙන් 25%ක් එකපාරට අහිමි වෙන්න යන මොහොතක අපේ අර්බුදයේ තරම ඇත්තෙම හිතා ගන්නවත් බෑ.